සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ලෝක කුසලාන උණුසුම තවත් ලං කරමින් අද දිනේදී ලාංකීය ක්‍රීඩකයන්ට ඉතාමත් තීරණාත්මක තරඟාවලියක් ආරම්භ වෙනවා. ඒ එංගලන්තයත් සමග මේ තරඟාවලියට එක්දින තරඟ 3ක් සහ T20 තරඟ 3ක් ඇතුළත් එක්දින තරඟාවලිය මේ මාස 22 වෙනිදා සිට 27 වෙනිදා දක්වා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ ක්‍රීඩාංගණයේ දැනට අන්තර්ජාතික එක්දින තරඟ 184ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 102ක් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමුත් තරඟ 70ක් ප්‍රථමයෙන් පන්දු යවූ කණ්ඩායමුත් ජයගෙන තිබෙනවා. මේ මධ්‍යස්ථ ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. ලකුණු 260ත් 290 අතර ප්‍රමාණය ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයක් වෙයි. කාලගුණය ගැන බැලුවොත් තරඟයට වර්ෂාවෙන් කිසිදු බලපෑමක් නොවන බවට තමයි පෙනී යන්නේ. නමුත් සුළඟේ වේගය තරමක තද ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම පින්නේ බලපෑමත් ඉතාමත් අවමයි. ඒ නිසා කාසියේ වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම වඩාත් වාසිදායක වෙයි. මොකද රාත්‍රියේ වන විට පන්දු යවන්නන්ට විශේෂයෙන් දග පන්දු යවන්නන්ට යම් සහයක් දක්වන නිසා දෙරට එක්දින වාර්තා ඉතිහාසයේ දෙස බැලුවොත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය දැනට එක්දින තරඟ 79කට මුහුණ දී තිබෙනවා. ඉන් තරඟ 38ක් එංගලන්තයත් තරඟ 37ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුලදී දෙරට 10 වතාවක් මුණ ගැසී ඇති අතර ඉන් තරඟ 9ක් ශ්‍රී ලංකාවත් එක් තරඟයක් එංගලන්තයත් ජයගෙන තිබෙනවා. වර්තමානයේදී එක්දින පිටිය තුල එංගලන්තයට වඩා ශ්‍රී ලංකාව යම් ස්ථාවර මට්ටමක පවතිනවා. පිටියේ වාසිය සැලකිල්ලට ගත්තොත් තරඟාවලියේ වැඩි වාසිය ශ්‍රී ලංකාව සතුයි. නමුත් ක්‍රිකට් අවිනිශ්චිතයි. හෝම්වර්ක් හරියට කරලා එදා දවසේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම තරඟේ ජය ගනීවි. ප්‍රබල වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් වී තිබුණේ මේ අයුරින්. ධනංජය සිල්වා, වැන්ඩසේ, මිලාන් රත්නායක, ප්‍රමෝද් මදුෂාන් වැනි ක්‍රීඩකයින්ටත් සංචිතයේ ඉඩක් වෙන් වී තිබුණා. ඒ අනුව ප්‍රථම එක්දින තරඟයේ ක්‍රීඩා කරවිය හැකි හොඳම සංගීතය දැක්විය හැක්කේ මේ ආකාරයට 2027 එක්දින ලෝක කුසලාන ඉලක්ක කිරීම ඉතාමත් වැදගත්. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට තරම් අපිට එක්දින තරඟ නොලැබීම නිසා ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඒ නිසා අස්ථාවර අංක 4ට පවන්ව මේ තරඟාවලිය පුරාවටම අත්හදා බැලීම ඇතැම් විට හොඳ ආයෝජනයක් වෙයි. වනිදු වෙනුවට වැන්ඩසේව මුල් තරඟ දෙක තුල ක්‍රීඩා කරවිය යුතුයි. T20 ලෝක කුසලානයට තිබෙන්නේ ඉතාමත් සීමිත කාලයක්. වනිදු කියන්නේ අපේ කී ප්ලේයර්. ඒ නිසා ඌව ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතුමයි. පන්දු යැවීම තුළ ජනිත් කමිදු චරිත් සහ පවන් රත්නායක පන්දුවාර 15ක් පමණ ආවරණය කළ යුතුයි. කෙසේ නමුත් මේ තරඟාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තොත් එක්දින ශ්‍රේණිගත කිරීම වලින් නැවතත් ඉදිරියට පැමිණේවි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපේ කොල්ලන්ට ප්‍රථම තරඟය සාර්ථකව ජය ගන්න ලැබේවායි කියලා. ඔබ මොකද මේ සංයුතිය ගැන හිතන්නේ? වෙනස් විය යුතු හෝ ඇතුළත් විය යුතු ක්‍රීඩකින් සිටිනවද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.